රත්තරන් පුතේ ඔයා වැරදි කරන්න එපා. ඔයා අම්මා ඇයි මට උපයාල දාහක් ඕනේ. අනේ අයියේ සල්ලි. යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා ඒකට යන්න ඕනේ. මොනවා? බර්ත්ඩේ එකක් තියෙනවා යාළුවෙක්ගේ ඒකට යන්න ඕනේ. අනේ පුතේ තාම අපිට සල්ලි හම්බුන්නේ නැහැ නේ. තාම වැඩ කරනවා විතරනේ. හවස් වෙලානේ සල්ලි හම්බ වෙන්නේ. අතේ සල්ලි නෑනේ. දැන් වැඩට ඇවිල්ලා නේ ඉන්නේ. කොහෙන්ද සල්ලි? ඒතර දැන් නෑනේ පුතා සල්ලි අතේ. කොහොමද යන්නේ මම? දැන් අනේ මන් දන්නේ. දැන් යාළුවා කවුද? මොන යාළුවද? මට මේ ඉන්දියාවේ බර්ත්ඩේ එකට යන්න ඕනේ. මට එන්න දැන් උපයාල දාහක් ඕනේ. අනේ අපේ මහත්තයා සල්ලි කොහෙන්ද? ඒකනේ කියන්නේ බලන්නකො ඉතින් දැන් අපිට තාම දැන් මේ වැඩ කරන එකේ සල්ලි හම්බුනේත් නෑනේ. ඒක නෙමේ මං කියන්නද? අර මේ සුමනක්කා ඉන්නේ. ඔව්. සුමනක්කගෙන්වත් ඉල්ල ගන්න කියමු. අපි දෙන්න හවසට දැන් වැඩ කළා සල්ලි දෙයිනේ. ගිහිල්ලා දෙමු. මයි පුතා එහෙනම් සුබනා නැන්දෙන් කියලා සල්ලි ඉල්ල ගන්නකො. එහෙනම් මම යනවා. මං ඉල්ල ගන්න සල්ලිය. රෑ වෙන්න කලින් එන්න ඕනේ හොඳේ. හරි මං ඉල්ල ගන්න සල්ලිය. අනේ මන් දන්නේ මහත්තයා. දවසට 500යි 1000යි 2000යි කොහෙන්ද කියන්න කොයි හැටි සල්ලි මේ ළමයාට වියදම් කරන්න. ඉතින් එහෙම තමයි ඉතින්. ආයේ සල්ලි කියන්නේ ඉතින් මේක දරුවයිනේ ඉන්නේ. අනේ ඕවා ඔහොම තමයි. ඔය වැඩි හිතන්න එපා. දැන් ඉතින් අපිට දැන් අපේ ළමයානේ. එහෙම තමයි සෙල්ලම්. අනේ මන් දන්නේ අප්පා. අනේ පුතා ඇවිල්ලානේ පුතේ පුතේ අනේ කැප් එක ගලවලත් නෑ දුම් මාරු කරලත් නෑ චුට්ටක් එක පස්ස හොදගෙන මේ කැම ටික කන්න නැගිටින්නකෝ අනේ යන්න කොහොමද? අනේ මොකද මේ දැන් පාටි ඉවර වෙලා දැන් ආවේද කතා කරෙත් නෑ ඔයා මේ අහන්නකො ඇඳුමක් මාරු කරගන්නකො ගිහිල්ලා පුතේ අනේ පුතේ නැගිටින්නකෝ යන්න වතුනෝදී මොනවදයක්ද? අනේ මන් දන්නේ අප්පා ෂේ ධර්ම මාර්ගය. ඉතින් මේ සියලු කෙලෙස් දුරු කිරීමේ හැමේ මේ බලන්න මේ තියෙන්නේ සියලු විස්තර තියෙනවා. මේ බලන්න පංච කෙලෙස් දුරු කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීම. මම දැක්කද? අම්මා ඇයි අද මේ පන්ති සල්ලි දෙන්න උපයාල 2000ක් දෙන්නකෝ. අනේ පුතේ මාසේ අවසානයේ සල්ලි දෙන්නේ මේ තාම මාසේ මුලනේ ඒකනේ කමන්නේ. හරි හරි. මේ ඕකට කතා කරන්න ඕනේ නැහැ. මම පුතාට කියලා සල්ලි දෙන්නු කර මේ ලයිට් බිල් දාන්න සල්ලි තියවනේ 2000ක් තිබුණානේ. ඔව්. ආයෙක දෙන්නව ගිහිල්ලා යන්නකෝ. හෙලෝ හෙලෝ මචං. ඕ අද මේ මම ගානක් හොයාගත්තා. මම කඩ කරගත්තේ. මම හොයාගත්තා. අම්මා දුන්නා 2000ක් බං. හරි හරි මචං එහෙනම් වරින් හොඳේ අර පොත් එකට වරින් ඈ. මෙන්න එන්ටට වරන් ඈ. හරි මචං හරි මචං ඉක්මන් කරලා වරින් හොඳද? ඉක්මනට එනවා. ඉඳපන් කොහොම? හරි මචං හරි. හරි. මේ අපේ මහත්තයා ඇයි? ඒක නෙවෙයි ඔව්. මට ඔයාලට දෙයක් කියන්න මම මේ හිටියේ මොකක්ද? මේ අපේ දරුවා ගැන පොඩ්ඩක් හොයලා බලුවොත් නරකද ඔය කියලා වැඩි මටත් ඒක හිතුණා. මොකද දන්නවද? මගේ විතරක් හරි මදි. පොඩ්ඩක් හොයාලා බලන්න ඕනේ. අපි දරුවා ගැන හොයන්නෙම නෑ තේරුණාද? පොඩ්ඩක් හොයාලා බලමු දරුවා ගැන. හොඳයි මම හොයාලා බලන්නම්. මම ඔයා චුට්ටක් බලන්නකෝ ඔයා යනවනේ කාර් පැත්තේ චුට්ටක් හොයලා බලන්නකෝ නෝනා ඕ මේක නෙමෙයි බලන්නකො වෙලා තියෙන දේ. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ අනේ අපේ පුතා අර මේ උපන්දිනේට සල්ලි වගේ කරන් ගියානේ. එහෙම උපන්දිනයක් තිබිලා නෑනේ අමරලා දිහා. එහෙමද අමරේ මට කිව්වානේ. එහෙම උපන්දිනයක් තිබිලා නැහැ. ඒක තමයි මේ පන්ති සල්ලි. පන්ති සල්ලි සර් ඉල්ලලත් නෑ. සර් දන්නෙත් නැහැ එහෙම දිහා. ඒකනේ මං ඔයාට කිව්වේ ටිකක් අපි ඒක තමයි නේද? කියලා. අපි හොයා බලලා මේ පුතාගෙන් මේ පොඩ කතා කරලා බලමු පුතත් එක්ක අපි. යන්කෝ ගෙට එන්නකෝ. අද මම කොහෙවත් යන්නේ නැහැ පුතා නිකන් ඉන්නවා හොඳේ.
පුතේ එහෙම ඉන්න පොඩ්ඩක්. ඔයා කොහෙද ගියේ පුතේ? ඔයාට පන්තිට ගිහිල්ලා නෑනේ පුතේ. අපි ඔක්කොම අද වෙද්දි හොයා බලාගත්තා. නේද නෝනා? අපි හේ ඔයා ගත්තා. බලන්න ඔයා අර මේ අමරගේ පුතාගේ මේ බර්ත්ඩේ එක දිනකුවා ඒගේ බර්ත්ඩේ එකක් තිබිලත් නෑ. අද පන්ති සල්ලි දීලත් නෑ. මං මේ හැමදේම හොයා බැලුවා. හරිද? අනේ ඇයි පුතේ ඔයා එහෙම කරන්නේ බලන්න. ඔයාට අපි මොකද කරලා තියෙන අඩුව? අපේ කොච්චර ලොකු බලාපොරොත්තු තියෙනද ඔයා ගැන පුතේ? අපි දුක් මහන්සියලි කුලී වැඩ කර අනුන්ගේ ඔයාට මේ උගන්වන්න හදන ඔයා හොඳ මිනිහෙක් කරන්න මේ සමාජයේ හොඳ මිනිහෙක් කරන්න. ඊටතරම් පුතේ ඔයා වැරදි කරන්න එපා. ඔයා වැරදි කරලා තියෙනවා නම් ඒ වැරදි නවත්තන්න. ඔයා හොඳ මිනිහෙක් වෙන්න. තේරුණාද? ඔයාට උගන්වන්නේ ඒකෙන් හින්දා. අපට කන්න වේල නැතුව අපි ඔයාට කන්න බොන්න දී උගන්වන්නේ ඒකෙන් හින්දා මගේ පුතේ. කොච්චර ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ බලන්නකෝ. ඔයා ඒ ඔක්කොම නැති කරන්නනේ හදන්නේ. බලන්න ඉතින්. ඔයා එහෙම වැරදි කරන්න එපා පුතේ ආයි. අපි ඔයාලට ගොඩක් ආදරේ ඉන්නේ. මම කරන්නේ අම්මා වැරදි. ආයි කවදාකවත් මයි පුතා වැරදි කරන්න එපා. හොඳ මිනිහෙක් වෙන්න. බෑ බං මම ඕව නවත්තලා තියෙන්නේ. මගේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තුවක් තියෙනවා. මම ඒ බලාපොරොත්තුව කරා යනවා. උඹත් ඕව නවත්තපල්ල බං. මං කියනවා පරිස්සමෙන් ඉඳපල්ල බුදු සරණයි.